wishes on satellites. Used to stay up at night, hoping one day that the stars would align. Left a trail of broken hearts, but you were different from the start. How you smiled when you said my name that night. It's like I dreamed you up inside my head. I thought the picture perfect love was only in frames. Hello, I won. කොහොමද ඉතින්? ඔන්න පිනෑන් වල දෙවනි දවසේ අපි ඉතින් මේ සන්රයිස් එක කැප්චර් කරගන්න කියලා මේ උදේම ආවා. සාමාන්‍යයෙන් අපි සන්රයිස් එක කැප්චර් කරන අපි ගියපු හැමතැනම සන්රයිස් එක කැප්චර් කරගන්න කියලා හිතුවට අපිට මේ උදේම හැරෙන්නේ නැහනේ. ඉතින් අද මේ හරි අමාරුවෙන් උදේම හැරිලා සන්රයිස් එක කැප්චර් කරගන්න කොහොම හරි ආවා. ඊට පස්සේ වැහි දෙයියෝ බලන් ඉඳලා උඹලා සන්රයිස් කැප්චර් කරගන්න ඉන්නේ කියලා දුන්නා වැස්සක්. දැන් කොහොම හරි ඉතින් මේ සන්රයිස් ආදරේ. ඉතින් මේ සන්රයිස් දැන් නම් ඉතින් මේ සන්රයිස් කැප්චර් කරගන්න බෑ. ඉතින් ප්‍රයිඩ් රයිස් එකක් කාලා ගෙදර යන්නම වෙන්නේ අද. මොනව කරන්නද? මේ එළියට බහින්න විදියකුත් නැහැ. අපි ඉන්නේ අද පිනෑන් හිල් එකේ. ඉතින් පිනෑන් වල තියෙන ඇට්‍රැක්ෂන් වලින් ලස්සනම ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ පිනෑන් හිල් කියන්නේ. ඉතින් ෆනිකිවල ට්‍රේන් එක අරගෙන අපිට ඒක මේ වීඩියෝ කරගන්නත් බැරුව ගියා. අපි එන ටික මොකද මේ ගොඩක් පරක්කු වෙච්ච හින්දා ට්‍රේන් එකට ගොඩක් සෙනග හිටියා. මොකද මේකේ ලස්සන හයික් එකක් හැමෝම උදේට එනවා. මෙතන සන්රයිස් එක කැප්චර් කරගන්න මාරම ලස්සනයි. අපි උඩ ඉඳලා පිනෑන් සිටි එකට අවුව වැටෙන විදිය, ඉර පායන විදිය ලස්සනට තැඹිලි පාට වේගෙන එනකොටම මේක කඩාගෙන වෙනවා. ඉතින් කොහොම හරි සන්රයිස් එක කැප්චර් කරගන්න බැරුව ගියා. දැන් අපි වැස්ස පොඩ්ඩක් පායනකම් ඉන්නවා. ඉතින් අවට වටපිටාව බලන්න. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 833ක් උසින් පිහිටලා තියෙන මේ හිල් එක පිනෑන් වල තියෙන තවත් එක සුන්දරම ස්ථානයක්. ලොකු උසකින් පිහිටලා තිබුණත් ෆනිකියුලර් ට්‍රේන් එක භාවිතා කරලා විනාඩි 10ක් වගේ කෙටි කාලෙකින් පීක් එකට ළඟා වෙන්න පුළුවන්. මුල්ම වරට 1923 දී තමයි මේ ට්‍රේන් සර්විස් එක පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් වෙනකොට අවුරුදු 100කට වඩා පරණයි. වහින ඉවරයක් නැහැ. ඉතින් ඒ හින්දා අපි ආව රෙස්ටුරන්ට් එකට මේ කෑම ගන්න. ඉතින් උදේට කෑවෙත් නැහනේ. එහෙනම් ඉතින් අපි දැන් කෑම ටිකක් ඕඩර් කරා. මේ ටිකක් බඩගිනිත් හින්දා මේක ඇවිල්ලා අර මේ අපි මොකක්ද ඔය කියන්නේ? කොයිතියෝ. චා කොයිතියෝ එක ඊට පස්සේ සිංගප්පූරු නූඩල් එකක් ඕඩර් කරා. ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් ඕඩර් කරා. මම ඇවකාඩෝ එකක් ඕඩර් කරා. ඉතින් හෙවි බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න යන්නේ. මොකද දවල්ට කීයට කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් හෙවි බ්‍රෙක්ෆාස්ට් එකක් අපි ගන්න මේ තීරණය කරා. අනික මෙතන ප්‍රයිස් එකමත් රීසනබල්, අවුලක් නැහැ. මේ හින්දා ඔයාලා පිනෑන් හිල් එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න බොන්න මෙතන ඕන තරම් තියෙනවා. තෝරගන්න පුළුවන්. මේක නිකන් අර හෝකස් ස්ටෝල් එකක් වගේ. හැමතැනම තියෙනවා ඉතින් කෑම. අපි එහෙනම් කමු. බලමුනේ. මේ රස්නේ ගල් වෙලා මේ සීතලට පට්ට ඉක්මනට ගල් වෙනවා මාර විදියට. මාරම ඉක්මනට ගල් වෙනවා. ඒ සීතලයිනේ වටපිටේ. හොඳයි රසයි. දුන්න සෝයි සෝස් එක දාගත්තාම මා රසයි. ඉන්නේ. ඔක try කරලා බලමුනේ. මේ කලබල
මම හිතන්නේ මේ ඔයාලට මේක සෙට් වෙයි. ඔයා ඔය ෆ්ලැට් නූඩල් එක කන්න එච්චර කැමති නෑ. බලමු මේකත් කාලා. මේකත් රස පාටයි. බලමු අපි අර ඊයේ කාපු එක තරම් රසද කියලා. නේද? ඊයේ කාපු එක නම් මාර රසයි කොයිතියන් එක. රසයි එනට ඊයේ එක තරම් රස නෑ. ඊයේ අර මේ අපි අර ස්ට්‍රීට් එකේ කාපු එක මේක නම් පට්ටම රසයි. මේක රසයි. රසයි මං කිව්වේ අරක තරම්. ඒක තව රසයි. මේකත් හොඳයි. මේ අපි දැන් කේල් වල තියෙන ඒවාට වැඩිය නම් කොහොමත් හොඳයි. නමුත් අරකට සාපේක්ෂව ඒකට 10න් 10ක් දුන්නොත් මේකට 10න් 7ක් විතර දෙන්න පුළුවන්. ඒනට ඊයේ ඔයා එකට 10න් 8යි දුන්නේ. 10න් 8ක් දුන්නේ නාසි කණ්ඩරනේ. රසයි. පිනෑන් හිල් එක උඩදී හම්බ වෙන මේ කෝවිල අවුරුදු 200කට වඩා පරණයි. අතීතයේ බ්‍රිතාන්‍යයන්ට සේවය කරපු දෙමළ ජාතිකයෙක් තමයි අද මේ මුරුගන් දෙවියන්ට කැප කරලා තියෙන කෝවිල එදා නිර්මාණය කරලා තියෙන්නේ. තත්ත්වය බොහොම සෝචනීයයි මිත්‍රවරුනි. ඉතින් මේ කරන්න දෙයක් නැහැ, යන්න වෙනවා. වහිනා පොඩ්ඩක් කියලා බලන් හිටියා. දැන් අපි ආවේ මෙතෙන්ට 7ට විතර. දැන් 10ට කාලය වෙලාව. තාමත් වහිනවා. ඒ කියන්නේ වහිනවා. අනිත් එක කිසිම view එක පේන්නෙත් නැහැ. ඔක්කොම මේ fog එක හින්දා block වෙලා තියෙන්නේ. ඉතින් බලමු නැත්තම් මාරම ලස්සනයි මෙතන මේ හොඳ වීඩියෝස් ටිකක් ගන්න කියලා හිතාගෙන ආවේ. අනිත් එක ලස්සනයි. තව ලස්සන ට්‍රේල් එකක් තියෙනවා. මේකේ ඇතුලේ සත්තු ඉන්නවා. මුකුත් කරන්න වෙන්නේ නැහැ. බලමු අපි මේ එන්න පුළුවන් ද කියලා අර ගහේ වඳුරෙක් යනවා. ඉතින් ලස්සනයි මේක ඇත්තටම. අපි බලමු මේ මොකද කිසිම දෙයක් පෙන්වන්න පේන්නේ නැහැ fog එකේ ඉඳලා. අපි දැන් ආපහු පණිකියුල ට්‍රේන් එක අරගෙන පල්ලෙහාට යන්නේ. මොකද මේ බාගෙට දෙමිලා ඉන්නේ. ඔන්න අපි දෙවනි පාරත් පිනෑන් හිල් නගින්න කියලා හිතාගෙන හිල් ස්ටේෂන් එකට ආවා පණිකියුල ට්‍රේන් එක ගන්න. මේ ඒක යන්න තියා හිතන්නත් බෑ. ඒ කියන්නේ අද ටිකට් ගත්තොත් හෙට තමයි යන්න වෙන්නේ. මාරම කිව් එකක් තියෙන්නේ. ඒතරම් ෆුල් කිව් එක. ඔව්. අනිවාර්යෙන් ඔයාලා පිනෑන් හිල් එන්න හිතාගෙන ඉන්නවා නම් උදේ තමයි මම නම් හිතන්නේ හවස වෙනකොටත් මේක අඩු වෙයි කියලා. මොකද මේ පබ්ලික් හොලිඩේ එකක් මේ එනවා. ඒ කියන්නේ දවස් 3ක් විතර නිවාඩුවක් එක දිගට සෙට් වුණාම ඉතින් ඔක්කොම කට්ටිය එන හින්දා මේක ගොඩක් ක්‍රවුඩ්. මං හිතන්නේ සතිය දවස්වල නම් මෙච්චර සෙනගක් නැතුව ඇති. නමුත් අද අපිට ආයේ පිනෑන් හිල් මං හිතන්නේ යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ හින්දා අපි ආයෙ දවසක් ඒකම බලන්න හිතාගෙන අපි එනවා. මොකද සන්රයිස් එක අද අපිට හිත විදියට ගන්නත් බැරුව ගියා. දෙවෙනි පාර අපේ උත්සාහයත් එහෙම ව්‍යර්ථ වෙලා ගියා. ඉතින් හරි බලමු අපි වෙන දවසක ඒක ගමු. දැන් ගිහිල්ලා ඉතින් නේද ආයේ තියෙන දෙයක් අපි එන්ජොයි කරමු. ටෙම්පල් එකට යන්නේ නේද? ඔව් කෙක්ලොක්සි කියලා ටෙම්පල් එකක් තියෙනවා. අපි ඒකට යන්. ඒකෙදි හම්බෙමු. ඒක තමයි දකුණු ආසියාවේ තියෙන ලොකුම මේ බුද්දිස් ටෙම්පල් එක. අපි ඒකෙදි හම්බෙමු එන. කොහෙන්ද අපිට හරවන්න තියෙන්නේ? රවුන්ඩ් බෝට් එක. රවුන්ඩ් බෝට් එක ගන්න දෙයක් නැහැ. ඒක අපි කොහොමද ගන්න? ඒක තියලානේ තියෙන්නේ දැන්.
ඒකෙන් එක්සිට් එමුනේ අපි ඒක ගන්න නැතුව. මොකක් හරි කරන්නකෝ. අපි එක්සිට් ගත්තාම ඊට පස්සේ එතන නෑනේ ආයෙ එකක්. චීන මහායාන බෞද්ධ සංස්කෘතියට අයිති මේ කෙක්ලොක්සි කියන ටෙම්පල් එක තමයි අග්නිදිග ආසියාවේ තියෙන විශාලතම බුඩිස් ටෙම්පල් එක වෙන්නේ. 1890දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරපු මේ පන්සල මහජනතාවට විවෘත වෙන්නේ 1905දී. අයිරිතාම් නගරයේ පුංචි කඳු ගැටයක ගොඩනගලා තියෙන මේ සුවිශාල පන්සල සංචාරකින් අතර ගොඩක් ජනප්‍රියයි. පන්සලට ඇතුල්වෙනවත් එක්කම තියෙන බන්පෝතාර් කියලා හඳුන්වන මේ ගොඩනැගිල්ලේ ලෝකඩවලින් නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේලා දස දහසක් වැඩඉන්න. ටොන් 1000ක් බර මීටර් 36.5ක උසකින් සමන්විත දයාවේ දෙව්දූ විදියට හඳුන්වන කුවාන් යින් ප්‍රතිමාව කෙක්ලොක්සි පන්සලේ තියෙන තවත් එක විස්මිත නිර්මාණයක්. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් විදියට හඳුන්වන බෝධිසත්ව ස්වරූපයම තමයි චීන මහායාන සම්ප්‍රදාය විදි කුවාන් යින් දෙවගන විදියට හඳුන්වන්නේ. ඉතින් කෙක්ලොක්සි පන්සල පිහිටලා තියෙන මේ කඳු ගැටිය ඉහළම ස්ථානයට වෙන්න පිහිටලා තියෙන ප්‍රතිමාවට ළඟා වෙන්න වලට මෙන්න මේ ඉන්ලයින් ලිෆ්ට් එක පාවිච්චි කරන්න වෙනවා. මේ ටෙම්පල් එක ඔයාලා බලාගෙන යනකොට හැම ඩීටේල් එකක්ම මේ කියන්නේ නිකන් බිත්තියක් පවා බුදුදහමේ එක එක මේ අවස්ථා ඔය මේ අපි කියන්නේ ඔය අපේ ජාතක කතා ඒ වගේ අපි දැක්ක සමහර බිත්තිවල ඊටාම පුංචි ඩීටේල් පවා මේ දීලා තියෙනවා. ඔව් කැටයම් වලින් මතු කරලා තියෙනවා. ඒ වගේ අනිත් එක මේ බලන්න දේවල් තියෙනවා. නිකන් ඔහේ බලාගෙන යනවට වැඩිය බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාව අරගෙන බලන්න පුළුවන් තැනක්. අනිත් දේ තමයි පුළුවන් නම් මෙතෙන්ට උදේ හරි හවස හරි එන්න. අවුව තියෙන වෙලාවක ආවොත් ටිකක් අමාරුයි මේ මොකද ලොකු විශාල ඕපන් ඒරියා එකක්. ඉතින් අවුව හොඳට වැටෙනවා. මේ වලට හරි අමාරුයි ඇස් අරගෙන ඉන්න. මේ බලන්න මොකද මේ ප්‍රතිමාව තියෙන තැන ඔහේ උඩ බලනකොට මාරම අමාරුයි ඇස් වලට මේ ඔව් අර ඉන්ලයින් ලිෆ්ට් එකේ එන්න තියෙන්නේ ඒ හින්දා මේකට එන්න අර පඩිපෙළ නැගගෙන එහෙම එන්න බෑ. ලිෆ්ට් එකේ තමයි එන්න ඕනේ. නැත්නම් වලට කෙලින්ම වාහනේත් එන්න පුළුවන්. මං හිතන්නේ මේ රූට් එක ටිකක් දිග ඇති. ඉතින් කොහොම හරි ඔන්න ඕක තමයි කෙක්ලොක්සි ටෙම්පල් එකේ කතන්දරේ. ලස්සන අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. පල්ලෙහා ගොඩක් දේවල් තියෙනවා බලන්න. ඒ වගේ අර පුංචි ඩීටේල් ඒ හැම එකක්ම මෙතන ඉඳන් මේ ටවුන් එකේ view එක බලන්න පුළුවන්. අන්න හරි ලස්සන view එකක් තියෙනවා. පිනෑන් මුළු පිනෑන්ම පේනවා. අර මුහුද එහෙම ඔක්කොම පේනවා. මෙතෙන් ඉතින් ලස්සන view point එකක් පිනෑන් හිල් වලට අමතරව මුළු සම්පූර්ණ පිනෑන් සිටි එක බලන්න තියෙන එක view point එකක් තමයි මේ කෙක්ලොක්සි ටෙම්පල් එකේ මේ කුවාන් යින් ප්‍රතිමාව ගාව තියෙන මේ view point එක. ලස්සනයි. අපි දෙන්න දවල්ට කන්න ආවා දැන්. ලංකාවේදී අපි මේ දන්සැල් වල පොලින් දැකලා තියෙනවා. ඒක ෆ්‍රීනේ දෙන්නේ.
කියන්නේ ෆ්‍රී දෙන හින්දා දන්සලක අනිවාර්යෙන් පොලිමේ කට්ටිය ඉඳලා අපි කනවනේ. ඒක ෆ්‍රී දෙන දෙයක්. ඒක පින් අතේ වැඩක් ඉන්න ඔයාලා දැකලා දිනන කාදාරි මේ කියන්නේ සල්ලි දීලා කන දෙයකට මේ වෙන පොලිමේ ඉන්නවා. ඉතින් පිනෑන් වල ඒක සුලභව දකින්න පුළුවන්. මොකක් හරි නාසි කණ්ඩර එකක් හොඳ ප්‍රසිද්ධ එකක් නම් අනිවාර්යෙන් පොලිමක් තියෙනවා. මම දැන් ඔයාලට පොලිම් පෙන්නන්නම් අපි දවල්ට කන්න ඉන්නේ. අපි තමයි පොලිමේ අන්තිමට අන්තිමටම ඉන්න පොලිම පෙන්නන්නම්. මේ නාසි කණ්ඩර එක එච්චරට ප්‍රසිද්ධයි. මිනිස්සු පොලිමේ ඉඳලා සාමාන්‍ය ඉතින් මේක ක්ලියර් වෙන්න පැයක්වත් යයි. ඉතින් අපිටත් බලන්න ඕනේ ඇයි මෙච්චර මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා මේ මෙච්චර මිනිස්සු පොලිමේ ඉඳලා කන්න තරම්. දෙන ආට්ටකාලිය ආට්ටකාල ආට්ටේ ගොරින් පන්න කරිල පොඩුවන්. ඔන්න දැන් අපි ඩීන් මාජුවකට ඇවිල්ලා ඉන්නේ. අර පොලිමේ ඉඳලා ඉතින් කන්න ගත්තට පාඩුවක් නැහැ. පොලිමේ හිටියට ඉතින් ඇත්තට මේක මේ කන්න ගොඩාක් ඔයාලට try කරන්න varieties ගොඩක් තියෙනවා. ඉතින් අපි අද ගත්තා මේ lamb shank එකක් ගත්තා. මේක මෙයාලගේ මේ කියන්නේ famous dish එක lamb shank එක. ආයේ combo size එකට තියෙනවා. ඊට පස්සේ මෙයාලගේ මේ අනිත් famous එක තමයි chicken එක. ඒක chicken ලූණු වණමනන් දාලා fry කරලා තියෙන එක රසයි කියලා කියනවා. ඉතින් ඒ හින්දා chicken ගත්තා. වටුව සම්පූර්ණ වටුවෙක් fry කරලා තියෙන්නේ. ඊට පස්සේ මාළු බිත්තර fish egg. ඉතින් මේ එළවලු කන්නේ නැහැ. එළවලු මේ මාළු බිත්තර එක. ඔව් මේක මාළු බිත්තර fish egg. ඊට පස්සේ මිරිස් කරල් දෙක. මේකත් ඒවල හොඳට හදලා තියෙනවා. මේකේ මිරිස් කරල් හොඳයි. මිරිස් කරල් කොහෙත් එකයි. මේ ඉතින් අපි try කරලා බලන්න කෑම ගොඩක් තියෙනවා. ගත්තා ඉතින් අපිට මේ try කරලා බලන්න ඕනේ හින්දා කාලා බලන්න තමයි තියෙන්නේ දැන් ඉතින් අපිට. ඔව් හරි. ඉස්සෙල්ලාම මේකත් මේක කුවා චම්පෝ කියලා කියන්නේ හැම පොඩි එකක්ම තියෙන ඒවා ඔක්කොම එකට කලවම් කරලා යාලා දාලා දෙනවා. අපි ඉස්සෙල්ලාම චුට්ට දාගමුනේ. මේකෙන් පොඩ්ඩක් දාගමු. අපි දාගෙන කුවා චම්පෝ ටිකයි ඊට පස්සේ අපි චිකන් පොඩි කෑල්ලක් ගමු. චිකන් ඔව් ඒක නිකන් කලවල නිකන් කලවල. නිකන් ටේස්ට් කරලා බලමුනේ කොහොමද කියලා. රස හොඳ ජූසි ගතියට තියෙනවා. මේක මේ හරිම කමෙන්ට් එක දෙන්න ඕනේ. මේක අර දාගන්න කලින් මේ මාරම සුවඳයි. නිකන් අමුතු නහයට සුවඳක් එක්ක අර ලූණු ඒ ෆ්ලේවර් එක අනම්මනම් ඔක්කොම මේ චිකන් එක ඇතුළට හොඳට මේ වෙලා තියෙන මාරම රසයි. කාලා බලන්න. අර චිකන් මේ හොඳට මැරිනේට් කරලා තමයි මේ ෆ්‍රයි කරලා තියෙන්නේ. බලන්න කාලා. සුවඳයිනේ. මාර රසයි. සුපිරි. දෙහි ගතිය එහෙම. දෙහිත් දාලා තියෙනවා නේ. ඇඹුලක් තියෙනවානේ. උලක් තියෙනවා. අපි බලමු මේ lamb shank එක try කරලා. මොකද මේක signature lamb shank එක කියලා කිව්වා යාළගේ. සුපිරි. මාරම රසයි. මේකත් අර මම අර කලින් එයා බදිනකොට එයාගෙන් ඇහුවා ඉස්සෙල්ලා මේක තම්බලා ඊට පස්සේ බැදලා ඊට පස්සේ ඔදි එක දාලා මැරිනේට් කරලා තමයි දෙන්නේ. මාර රසයි. අර ඒ ඇතුළටම ගිහිලා මේච්චර ලොකු වුණාට හොඳට ඇතුළටම මේ උරාගෙන තියෙනවා. ඒකේ රසය මාරම රසයි. වටුව බලමු. වටුව නම් පොඩි අරයා ගන්න කිව්ව හින්දා ගන්නේ. මම මේ කලින් නම් මෙහෙම කාලා නැහැ. බලමු කාලා මේ වටුවගේ ලෙග් එක. මේ ඒකත් මරු ඈ. ඒක මේ චිකන් එකට වැඩිය පොඩ්ඩක් සොෆ්ට්. චිකන් එකේ වගේම අර ලුණු රස මම ඒ ඔක්කොම එනවා. මේකට 10න් 10ම දෙන්න පුළුවන් මේ ඒ තරමට රසයි. මේකේ අර හොදි යනම්ම නම් අර වගේම තමයි රසයි. නමුත් මේකේ වලට තෝරගන්න තියෙන varieties ගන්න ගොඩක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් පිනන් එනවා මේ ඩීන් මාජුවකින් try කරලා බලන්න. බලමු අපි මේ බිත්තරකිනුත් try කරලා මාළු බිත්තර. මාළු බිත්තර
මේක මං හරි ආස කෑමක් මාළු බිත්තර එකයි මං දැකලා ගත්තේ. එන ලොකු බිත්තර. තඩි බිත්තර තියෙන්නේ. මාරම රසයි. මේ මාළු බිත්තර සමහර වෙලාවට මේ අපි අර වෙන සමහර කඩවලින් ගන්නකොට පොඩි මේ ස්මෙල් එකක් එනවා අර මාළු වල තියෙන. ඒ කිසිම දෙයක් නෑ. ඇත්තටම රසයි. මාර රසක් තියෙනවා. සුපිරි. මේක මේ කැවෙනවා කාගෙන යන්න ඉඳලා කනකොට. සුපිරි ඈ. සුපිරි කියන්නේ මට වටුවෙක් දෙන්න වටුවෙක් දෙන්න. වටු කකුලක් දෙන්න. වටුව මාරුවා. උදාගේ කකුල කාලා බලන්න. රසයි වටුව. lamb shank. These hands of mine have got some stories to tell. Seen parts of heaven and a whole lot of hell. Headed west to stake a claim in the ground. I got as far as Cripple Creek that night. I met a girl with golden hair and green eyes. Fell in love on the outskirts of town. Hung my hat, figured I'd stick around. Hey, the part of me that longs to hold her at night would bury any man that don't treat her right. I'm gonna love and live and kill and fight. ඔන්න පිනැංගල හවස් වරුව ගත කරන්න හොඳම තැන තමයි මේ බටුෆ්‍රින්ගි බීච් එක. ඉතින් මෙතෙන්ට ආවා මේ පිනැංගල තියෙන අපි දැකපු හැපනින්ග් ස්පොට් වලින් එකක් තමයි. ඉතින් මේක අනිත් හැපනින්ග් ස්පොට් හොඳයි. හැබැයි ඒවා ඉක්මනට රෑ වෙනකොට ඉක්මනට වහලා දානවානේ. සාමාන්‍යයෙන් 9:00 10 වගේ වෙනකොට මුකුත්ම නැහැ. ඉතින් නයිට් ලයිෆ් එක ගත කරන්න බටුෆ්‍රින්ගි බීච් එක හොඳටම හොඳයි. ඉතින් මෙතන මාර හැපනින්ග් අපි ආවා. වයිබ් එකත් මාරු, බීච් එකත් ලස්සනයි. සැන්ඩි ඒරියා එක ගොඩක් තියෙනවා. ඉතින් බීච් ලව කෙනෙකුට මරු ස්පොට් එක. අනිත් එක අනිත් විශේෂම දේ තමයි මේ සන්සෙට් එකක් බලන්න මාරම ලස්සනයි. සන්සෙට් එක බලන්නත් නියමයි මෙතන. The same part of me that holds her at night would bury any man that don't treat her right. I'm gonna love and live and kill and fight with my whole heart till death do us part. මේ බීච් එකට ආපුවාම බටුෆ්‍රින්ගි මං කිව්වේ හැපනින් කියලා. ඉතින් මේ වගේ චිල් එකේ ඔයාලට ශීෂා එකක් හරි බියර් එකක් හරි ටේස්ට් කරන ගමන් ඉතින් සන්සෙට් එක බලන්න. එතකොට මෙතන වෝටර් ස්පෝට් තියෙනවා මම අර කලින් පෙන්නුවා වගේ. ඉතින් පිනැං වල අපි දැකපු හැපනින්ම ප්ලේස් එක තමයි මේ බටුෆ්‍රින්ගි බීච් එක. ඉතින් ගොඩක් බීච් හැම වෙලේම බීචස් නම් හැපනින්. ඉතින් මෙහෙත් එහෙම තමයි. මේකත් හරිම ලස්සනයි. අනිවාර්යෙන් එන්න ඔයාලා නයිට් ලයිෆ් එක එන්ජොයි කරනවා නම්. එකම ප්‍රශ්නේ තියෙන්නේ බටුෆ්‍රින්ගි බීච් එකට එනකොට ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. ඒක හැමදාම යූෂුවල් තියෙන ට්‍රැෆික් එකක්. ඉතින් ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ නේ. 8 7 6 5 4 3 2 1 Give it up to Fire Fanta! බටුෆ්‍රින්ගි බීච් එක ෆුල් හැපනින් තියාගන්න මේ රිසෝට් වලින් ෆයර්වර්ක්ස්, ෆයර් ෂෝස් වගේ විවිධ සංදර්ශන සංවිධානය කරනවා. ඉතින් ඔයාලා හවස් වරුවක මේ බීච් එකට ආවොත් මේ වගේ ෆයර් ෂෝ එකක් නම් මග ඇරෙන එකක් නෑ.
මේ දැන් තව බෑග් එකක් ගන්න ඕනේ. ගන්න ඉතින්. ඒකත් හොඳයි. ඒකෙත් පොඩි ලුක් එකක් තියෙනවානේ. අර නිල් පාට එක දාන්න බෑ. නිල් පාට මේ ලයින් එකක් ගිහින්. ඒකත් හොඳයි හැබැයි. ඒකත් ලස්සනයි. හරි. අඩේ. Dapat dua. Thank you, Pak. Terima kasih. මේක මේ මාර කරදරයක් වුණා නේ. යන තැන බෑග් ගන්න. බීච් රෝඩ් එකේ දිගටම මේ වගේ පොඩි සුවිනියර් shops, restaurant, clothing shops එහෙම තියෙනවා. පිනෑන් වලට එන කෙනෙකුට මතකයක් විදියට මොන හරි ගන්නවා නම් මෙතනින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. Tapi untuk kita itu bersama. Yeah, this tomorrow after tomorrow. This 3 days. Oh. මේක මේ සාම්බ්‍රාණි එකක් මේ මාරම සුවඳයි. පට්ටම සුවඳයි. Okay brother. See you again. අපි දෙන දැන් මේ වීදි දෙකේ ඇවිදගෙන යනකොට මේ එකපාරට මේ අර නහය ඇතුළට නිකන් හෙන්න ලොකු සුවඳක් ගිහිල්ලා නිකන් අපි ඒක ඇදලා ගත්තා වගේ එකක් වුණා. මොකද දෙපාරක් වුණත් කවුරුත් හැරිලා බලනවා ඒක මේ මාරම සුවඳයි. ඊට පස්සේ ඒක අරබික් පර්ෆියුම් කඩයක්. එයාලගේ මේ මොන හරි සැන්ඩල් වුඩ් වගේ ඒ දෙයකට එයාලා මේ සෙන්ට් වගේක් මික්ස් කරලා ඒක බර්න් කරලා තියෙන්නේ මේ අපේ අර සාම්බ්‍රාණි වගේ මාරම සුවඳයි. ඉතින් ඇදිලා ගියා කොහොම හරි මම අන්තිමට එතනින් මේ වගේ චූටි මේ පර්ෆියුම් එකක් අරගෙන තමයි නතර වුණේ. මාරම සුවඳයි. මාරම සුවඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පිනෑන් වල අපේ දවස් ගෙවුනේ. දැන් එහෙනම් ඉතින් ගෙදර බලා පිටත් වෙන්න ඕනේ. කිලෝමීටර් 400ක් විතර යන්න තියෙනවා. පැය 5ක් විතර යයි. පැය 5ක් විතර යයි. දැන් වෙලාව 9:00යි රෑ. දැන් ඉතින් හෙමින් ගෙදර බලා පිටත් වෙන්න ඕනේ. ज़माने लगे कहने में जो बातें रह गई वो जुबां पे शर्म की सुनाने लगे जो गीत हम सर झुका के शोर में गुम गया है वक्त की छुआ जो तुमने फिर कभी अब मुझे मैं रोक कर रहूंगा वक्त ये हुआ जो खाली सफर बिन तेरे मैं शोर के कहूंगा हर्फ ये अब तू ही है किनारे लगती वो शामें अब तू